හොඳයි ජෙස් පීටයි කියලා ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගනු ලබනවා. පයගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අද දවසේ ඔබත් එක්ක හරි විශේෂ දෙයක් අද දවසේ අපි සාකච්ඡාවට යොදා ගන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ මාතෘකාව කියන්නට මත්තෙන් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට හුරු පුරුදු අයම නැවත හඳුන්වා දීමක් කරන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පයාගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ ප්‍රධාන පාලකතුමන් වන අපි සියලු දෙනාගම ආත්මික පියතුමා. ඉතින් පාස්ටර් ඩමිත් ෆර්නැන්ඩෝ බොහොම ජෙසුවිටයි පස්සා ආදරෙන් ජෙසු පිහිටයි කියලා පිළිගනු ලබනවා. ඒ වගේම අපිත් එක්ක එක්සිත් වෙලා ඉන්නවා පයාගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ පාස්ටර් ප්‍රියදර්ශනී. ඉතින් ජෙසු පිහිටයි කියලා ඔබ පිළිගන්නවා. දිනය සභාවට ස්වාමින් වහන්සේගේ වචනය ගැන බොහෝ ගුරුහරුකම් දෙන සහෝදරියක් දේවගැතිවරියක්. ඉතින් අපි ඔබ දෙපළ අද දවසේ මේ ස්ථානයේ වාඩි කරවගෙන එක පැත්තකින් බැලුවොත් ඉතා බැරෑරුම් කාරණාවක් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. මේක බැරෑරුම් කියලා මම කියන්න හේතුව තමයි මම පහුගිය දිනවල එක්තරා වීඩියෝ දර්ශනයක් නැරඹුවා. මේ වීඩියෝ දර්ශනයේ කතා වෙනවා ඒක හරි කනගාටුවෙන් මම බැලුවේ පාස්ටර් දමිත්. ඒක මම කනගාටුවෙන් බලන්න හේතුව තමයි ඒ ස්ථානයේ වාඩි වෙලා හිටියා කතෝලික පූජකවරයෙක්, බිෂොප්වරයෙක්. ඒ කියන්නේ කතෝලික පූජකවරුන්ගේ හොඳ විශේෂ තනතුරක් දරන වගකීමක් දරන බිෂොප් කෙනෙක් ඒ ස්ථානයේ වාඩි වෙලා හිටියා. ඊට අමතරව ඉස්ලාම් මෞලවිවරයෙක් වාඩි වෙලා හිටියා. ඉතින් අපි විරුද්ධ නැහැ ජාති ආගම් ભેදයක් නැතුව එකට වාඩි වෙලා ඉන්න එකට අපි විරුද්ධ නැහැ. හැබැයි ස්ථානයේදී ඒක අපි ආදරයෙන් බලාපොරොත්තු වෙනවා. අපි එකිනෙකා අතර සහයෝගීකම, එකිනෙකා අතර ආදරය, බැඳීම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණු දේ. මොකද සියලු දෙනාම උන්වහන්සේගේ දරුවෝ. මෙන්න මේ අතරේදී සාකච්ඡා වුණු එක්තරා කාරණාවක් තියෙනවා. ශුද්ධ බයිබලය. අපි මේ ශුද්ධ බයිබලයට මේ ශුද්ධ කියන වචනේ අපි ඉස්සරහින් යොදනවා. මොකද්ද මේ ශුද්ධ කියන වචනේ තියෙන්නේ? අනේ ශුද්ධ කියලා කියන්නේ ඒකට කිසි දෙයක් කලවම් වෙලා නැති නිසා. ඉතින් මෙන්න මේ ශුද්ධ වූ බයිබලය ගැන යම් කාරණා මතුවුණු නිසා තමයි මම ඒක වේදනාවෙන් කතා කරේ. මම ඔබතුමන්ගෙන් පළවෙනි ප්‍රශ්නයක් අහලා මේකට අවතීර්ණ වෙන්න, ඔබතුමාම අවතීර්ණ වෙන්න කියලා ඉල්ලනවා. ඒ සාකච්ඡාව ඇතුලේ සාකච්ඡා වුණා මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි ශුද්ධ වූ බයිබලය සහ කුරානය එකක්. ශුද්ධ වූ බයිබලය සහ කුරානය එකක්. මෙන්න මේක තමයි මේ දෙපළගේ තර්කය උනේ. ඒ දෙපළ කතා කරේ මෙන්න මේ දේ ගැන. ඉතින් මම දන්නවා ශුද්ධ බයිබලයේ එළිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ ශුද්ධ ලියවිල්ලට යමක් එකතු කරන්න හෝ මේකේ යමක් අඩු කරන්න හෝ බැහැ. ඒ තරම් මේක පවිත්‍රයි, ඒ තරම් මේක දෙවියන් වහන්සේ වෙන් කළා වූ ශුද්ධ වචනයක්. ඉතින් මේ ශුද්ධ වචනය සහ ඒ කුරානය එකක් කියලා ඔබතුමා මොකද්ද මේ ගැන දරන මතය? රයිට් පළමු අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕනේ. එකක් තමයි දැන් අපි දන්නවා ලෝකේ ආගම් දේශපාලනයත් එක්ක එකතු වීම නිසා පස්සමන්තය. ආගමික අදහස් යට වෙලා දේශපාලන වාසිය උදෙසා ආගම මුල් කරගෙන රාජ්‍යවල් යටත් කරගත්තු අවස්ථාවක්. අපි දන්නවා ක්‍රිස්තියානි ඇදහිල්ලට ඔය තත්ත්වය උදා වෙනවා ක්‍රිස්තු වර්ෂ 312න් පස්සේ. ඒ තමයි කොන්ස්ටන්ට් අධිරාජ්‍යයේ රාජ්‍ය පාලනය, අධිරාජ්‍යයේ රාජ්‍ය පාලනයත් එක්ක. ඒ වගේම අපි ගත්තොත් මේ වැඩි දුර යන්න ඕනේ අපේ ලංකාව ගත්තොත්. අපේ ලංකාවේ දැන් අපි තව දවස් කිහිපයකින් සමරනවා ඉතාමත් උද්‍යෝගයෙන් මේ අලුත් අවුරුද්ද කියලා එකක්. ඒක අපි කියනවා මේ සිංහලයට අයිති ඒක ජාතියක් විදිහට කරන්න ඕන දෙයක් කියන එක තමයි අපි මිනිස්සුන්ගේ අදහස තියෙන්නේ. මේකට මාධ්‍ය ආවරණය දෙනවා, දේශපාලනික රැකවරණය දෙනවා.
හැබැයි ඔබ දන්නවද මේක අපේ ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිස්තු වර්ෂ 1215 පස්සේ ලංකාවේ මිනිස්සුන්ට මරණවා කියලා බය කරලා තර්ජනය කරලා කරන්න කියපු නියෝගයක්. මේක අපේ ලංකාවට ඉන්නේ උතුරු ඉන්දියාවේ. වැඩිදුර යන්න ඕනේ අපි ගත්තොත් එම කිරියම්ම දාන කියලා අපේ ලංකාවේ මිනිස්සු කරනවා. මේක අපේ ලංකාවට ඉන්නේ ආක්‍රමණිකයක් කරහා. දකුණු ඉන්දියාව හරහා. ඒ වගේ තමයි කොටහළු මගුල් ගෙවල් ගන්න එක. පංචායුධ දාන බාලගිරි දෝෂයද ඒ වගේ මට ඔබට ඕන තරම් කියන්න පුළුවන්. දේශපාලන ආක්‍රමණ නිසා ආගමික විශ්වාසයන් විවිච්ච ස්ථාන අපේ ලංකාවෙන් මට ඕන තරම් දේවල් දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා සමන්ත ශුද්ධ බයිබලය කියලා කියන්නේ ඒක ශුද්ධ දෙයක්, වෙන් වෙච්ච දෙයක්. දෙවියන් වහන්සේ කියන ලිදරා පොතේ 22 වෙනි පරිච්ඡේදය මට ස්පර්ශ ප්‍රදර්ශන උදව් කරයි. මේ පොතට යමක් එකතු කරන්න එපා. මේ පොතෙන් යමක් අඩු කරන්න එපා. මේ පොතෙන් යමක් අඩු කරොත් මේ පොතෙන්ට යමක් එකතු කරොත් ඔවුන්ව ශුද්ධ නූරෙන් දෙවියන් වහන්සේ නිරපනවා කියලා එලිදරව් පොතේ පැහැදිලිව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. පස්ටර් පස්ටර් ප්‍රියදර්ශනී ප්‍රියදර්ශන කියවුම් දෙයක්. එළිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය මේ පොතේ අනාගත වාක්‍ය අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් මේ වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. right අපි පල්ලෙහාට ගියොත් එහෙම අපි දන්නවා සමන්තද බයිබලයේ ලියවිලා අවුරුදු 500 ගානකට පස්සේ තමයි කුරාණය කියන එක ලියන්න ආරම්භ කරන්නේ. අවුරුදු 500 ගානකට පස්සේ. ඒ කියන්නේ එළිදරව් පොත ලියවිලා අවුරුදු 500 ගානකට පස්සේ. එතකොට දැන් අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට වසවන්ත දැන් මේක කාට රිදුමත් කරන්න දෙයක් නෑ අපි ඇත්ත කියන්න අපි මෙතන පොළවේ ඉන්නේ. ත්‍රිවිල් වල ගහලා තියෙනවා BMW කියලා ගහලා තියෙනවා. Prado කියලා ගහලා තියෙනවා. හැබැයි පාසමන්ත දැකලා තියෙනවද කවදා හරි Prado එක නැත්නම් BMW වාහන එක Bajaj කියලා ගහලා තියෙනවා. ගහලා නැහැ. ඇයි හේතුව? ඒකේ වටිනාකම නැති වෙන නිසා. දැන් ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේ ආබ්‍රහම් කර්ම කොටගෙන මූලික කරගත්තු ඊශ්‍රායලයේ සංස්කෘතිය මූලික කරගෙන දෙවියන් වහන්සේ දුන්නා වූ ශුද්ධ ග්‍රන්ථයක්. මේක අවුරුදු 1800 ගාණක් පුරා බයිබල් කාලවකවානු තුල දේවදාසයන් 44ක් විතර දෙවියන් වහන්සේ පාවිච්චි කරලා එක රටක නෙමෙයි එක කාලයක නෙමෙයි ලෝකේ මහද්වීප තුනක් රටවල් තුනක් නෙමෙයි මහද්වීප තුනක් පුරා දෙවියන් වහන්සේ පැහැදිලිව උන්වහන්සේගේ ආනුභාවයෙන් දුන්නා වූ දෙවියන් වහන්සේගේ වචනේ. එතකොට මේ බයිබලයේ කොටස් කට්ටියට ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බයිබලයේ කිසිම ආගමික දෙයක් බයිබලයට සම්බන්ධ කළ නැහැ. බයිබලය කියන්නේ සුද්ධ දෙයක්, දෙවියන් වහන්සේ වෙනුවෙන් දුන්න දෙයක්. ඒකේ කිසිම දෙයක් තර්කයට නගන්න නැත්නම් ඒක අභියෝග කරන්න ලෝක කිසිම විද්‍යාවකට, පුරා විද්‍යාවකට අදටත් බැරිලා තිබෙනවා. ඒක දෙවියන් වහන්සේගේ වචනේ නිසා. ඒක නිසා වසමන්ත ගෙනාවු අදහස දුකෙන් උනත් ප්‍රතික්ෂේප කරන්න ඕන. අපේම නියෝජනය කරන කවුරු හරි ඒක සනාත කරනවා නම් එක්ක එයා බයිබලේ දන්නේ නැහැ. නැත්තම් එයාට ද්‍රව්‍යමය දේවල් නිසා වෙනස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බයිබලයේ කින්දේ බයිබලේමයි ඒකට කිසිම ආගමික ඇදහිල්ලක් ඒකට සම්බන්ධ නැහැ. බයිබලයේ එළිදරව් 22 වෙනි පරිච්ඡේදයෙන් බයිබලය අවසාන වෙනවා. ඊට පස්සේ උන්වහන්සේම පැහැදිලිව කියලා දෙනවා මේකට කිසිවක් එකතු කරන්න එපා. මේකට කිසිවක් අඩු කරන්න එපා කියලා. එතකොට බයිබලයේ අපි විශ්වාස කරනවා නම් ඊශ්‍රායල් සංස්කෘතිය ඊශ්‍රායල් ඉතිහාසයත් එක්ක තමයි බයිබලය අපි ගෙනියන්න ඕනේ. මොකද ඒක ඊශ්‍රායල් වරුන් උදෙසා දුන්නා වූ දෙයක්. ඒකට කිසිම මේ දෙක කිසිම ගැළපීමක් නැහැ. හරියට අයිස්ක්‍රීම් වල ලුණු මිරිසි වගේ. කිසිම ගැළපීමක් සිදු වෙන්නේ නැහැ. ඔව් මම හිතනවා මගේ ප්‍රශ්නයට ඒ ලැබුණු පිළිතුර ඊට අනර්ග පිළිතුරක් ලැබුණා කියලා. මොකද හේතුව මම මේ කාරණාව සාකච්ඡා කරන වෙලාවේ මම වේදනාවෙන් ඇසුවා වගේම අද දවසේ ඔබ කිතුණුවක විදිහට බයිබලය පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිතුණුවෙක් නොවන කෙනෙක් විදිහට ඔබ බයිබලය පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. මේක කිතුණුවාගේ විතරක් පොතක් නෙවෙයි පාස්ටර්. එතකොට එතනදී අපි හොඳටම තේරුම් ගන්න ඕන කාරණයක් තමයි ශුද්ධ වූ බයිබලය කියන්නේ ශුද්ධ වූ බයිබලය පමණයි. ඒක කාගේවත් එකතුවක්වත් ඒ හා සමාන තව දෙයක්වත් ඔතනවත්
නැහැ. පාස්ට මම මේ නැවත පුංචි අපේ මාතෘකාවට පිටින් දෙයක් පාස්ට කතා කරා. මම ඒක පෙරලා නැවත පුංචි දෙයක් අහන්න කැමතියි. පාස්ට කියනවා මේ සිංහල අලුත් අවුරුද්ද ගැන. අපි අපේ ප්‍රධාන මාතෘකාවට එමු. හැබැයි මෙතන මේ ප්‍රධාන මාතෘකාවේ තව ඉස්සරහට යන්න කලින් ඔතන මට පොඩි ගැටලුවක් තිබුණු නිසා මම පාස්ටර්ගෙන් මේක අහන්නේ. පාස්ටර් කියනවා සිංහල අලුත් අවුරුද්ද 1215 පස්සේ තමයි ශ්‍රී ලංකාවේ. එතකොට පාස්ටර් කියන්නේ මේක සිංහල අලුත් අවුරුද්ද 1215ට කලින් ලංකාවේ තිබුණේ නැහැ. හැබැයි ශ්‍රී ලාංකිකයා සිංහල ජනතාව මේ හා සම්බන්ධ වෙලා මේ අද දවසේ මේකත් එක්ක හිටගෙන ඉන්න මේක බොහොම උත්සවශ්‍රීයෙන් සමරනවා. පාස්ටර් කියන්නේ මේක යටත් විජිත ක්‍රමයක් නිසා ලංකාවට ආපු දෙයක් කියලා. ඒක සාක්ෂියතුව ප්‍රකාශ කරනවා. ඔව් පැහැදිලිව මේක සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ඕනම කෙනෙක්ට මම අභියෝග කරනවා කවුරු නැහැ කියනවා නම් එන්න අපි මීට වඩා සාක්ෂි දෙන්න. මොකද අපි මේක අපේ මාතෘකාව නොවන නිසා. ලංකාවට කාලිංග මාගේ ආක්‍රමණය පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1215 දී. ලංකා ඉතිහාසය කියන පාස් සමන්ත ලංකාව හිටපු රජතුමා පරාක්‍රම පාණ්ඩි රජතුමාගේ ඇස් දෙක පණ පිටින් ගැලවුවා කියලා අල්ලලා 24000ක හමුදාවක් එක්ක ඉන්නේ. උදාහරණයකට සුද්දා උඩරට ආක්‍රමණය කරන්න ගියේ හමුදාව 3000යි. ඒ 3000 නොත් බහුතරයක් ලස්කිරිඤ්ඤ හමුදාව කියලා ලංකා ඉතිහාසය උගන්වනවා. ලස්කිරිඤ්ඤ හමුදාව කියලා කියන්නේ සිංහල අය සුද්දගේ මේ හමුදාවට බැඳිච්ච අය. එතකොට නොදන්නා දේශෙන් උතුරු ඉන්දියාව ඉඳලා 24000ක් ලංකාවට එනකොට හිතන්නේ ආක්‍රමණය කොච්චර දරුණුද කියලා. ඒගොල්ලෝ පදිංචි වෙන්නේ ලංකාවේ ආගමික සිද්ධාස්ථානවල. ලංකාවේ ආගමික සංස්ථාව බිඳ වැටෙනවා. විශේෂයෙන් බුදුදහම පාව බිඳ වැටෙනවා. බිඳ වැටිච්ච නිසා ඒගොල්ලෝ ලංකාවට නීතියක් දෙනවා. ඒගොල්ලොන්ගේ අවුරුද්ද සමරන්න ඕනේ. නැත්නම් ඝාතනය කරනවා. ඒ බයට අපි සමරපු දෙයක් තමයි දැන් අපි අභිමාණයෙන් සමරන්නේ. මොකද අපේ රටේ මිනිස්සු අපේ සංස්කෘතිය දන්නේ නැහැ. අපේ ඉතිහාසයක් දන්නේ නැහැ. අපේ ආගම ගැන දන්නේ නැහැ. අපේ මිනිස්සු කරන්නම් වාලේ දේවල් කරගෙන යන යුගයක්. දැන් මේක ගැන කිව්වම ගොඩක් අට හිරිදේ. ඍදුරට කරන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත. ඉතින් මේවට අද මාධ්‍ය පවා ආවරණය දෙන තත්යකට පත් වෙලා තියෙනවා. මොකද හේතුව මේ මාධ්‍යකරණයේ තිබෙන අඩුපාඩුකම්. දැනුම් නැති ප්‍රශ්නයක්. ඒක නිසා මේ ආගමික වාසිය උදෙසා මේව එකතු කරගෙන තියෙන එකක් නිසා මේක සිංහලට අයිති නැහැ. අපි ඒකට සිංහල කියලා දාගත්ත කෑල්ල. ඒක දෙමළ අවුරුද්ද. ඒක මේ ಜಾති ભેදයක් නෙමෙයි. මේ අපේ අය ඒකට සිංහල කියලා කෑල්ලක් ඉස්සරහට දාගෙන පස්සේ දෙමළ කියලා දාගෙන අපි අලුත් අවුරුද්දේ සමරනවා. මේක සම්නිකරම Hindu අයගේ හිරු මංගල්‍ය උදෙසා පැවතුණු විශ්වාසයක් මිසක් මේක බුදුදහමටවත් සිංහල සංස්කෘතියටවත් සිංහලයටවත් ශ්‍රී ලාංකිකයටවත් අයිති දෙයක් නෙමෙයි. ඔව් පාස්ටර් කිව්වා මේක අපි අපේ සෙනග දන්නේ නැහැ. සහ දන්න අය කියන්නේ නැහැ. අන්න ඒක නිසා මේක වාරණයක් වෙලා තියෙනවා. ඉතින් අපි හරි දේ දැනගන්න පිණිසයි අපි ජීවනයේට දොරක් දේව සභාව පුළුල් සෙනගක් අපි ස්පර්ශ කරනවා. අපි කිතුනුවෝ හැබැයි කිතුනුවන් පමණක් නොවේ අපි ස්පර්ශ කරන්නේ. අපේ ආදරණීය සෙනග සියලු දෙනාට ඔබට හරි දේ වටහලා දෙන්න, හරි දේ සම්ප්‍රේෂණය කරන්න අපි සභාවක් විදියට වගකීමෙන් මේ කතා කරන්නා වූ හැම වචනයකටම වග කියන්න අපි සභාවක් විදියට අනිවාර්යයෙන් වගකීම අංක 1කට තියෙනවා. ඉතින් හොඳයි. මම ඊළඟ ප්‍රශ්නයට ඔබතුමාන් එක්ක යන්න සූදානම් වෙලා ඉන්නවා. මම මේ වීඩියෝ එක නරඹන වෙලාවේ තවත් ආකාරයක හරි මං හිතන්නේ මේ දැන් අපි පාස්කුව සමරන වකවානුව, පාස්කුව සමරන කාලය, මෙන්න මේ කාලයේදී මගේ හදවත රිදුන මේක අහනකොට. ඒ කාරණාව තමයි මොකක්ද? ඒ වෙලාවේ මතු කරපු දෙයක් තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ මැරුණේ නැහැ. කුරුසයේ මැරුණේ නැහැ. කුරුසයේ මැරෙන්න ඔන්න මෙන්න තියෙනකොට, ඒ මැරෙන්න ආසන්නයේදීම දෙවියන් වහන්සේ වෙනත් පුද්ගලයෙක් කුරුසියට එවලා ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආදරය කර නිසා ජේසුස් වහන්සේව මැරෙන්න නොදී දෙවියන් වහන්සේ වෙනත් කෙනෙක් මරණයට නියම කරලා ජේසුස් වහන්සේව බේරාගත්තා කියලා. මේ කාරණාව මේ
මේ සාකච්ඡාව පුරා මතුවුණු විශේෂ කාරණාව. පස්ට අපි කතා කරමුද මේ දේ ගැන. ඇයි මේ කතා කරන්නේ? ඔබත් මමත් පිළිගන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ එකම වූ ගැලවුම්කාර වූ ජේසුස් වහන්සේ. එතකොට උන්වහන්සේගේ මරණය සිදුවුණේ නෑ කියලා කියන තැනදිම සෙනග අතරමං වීමකට ලක් වෙනවා. පස්ට අපි අතරමං වීම හරි මාර්ගයට අරගමු මේ වෙලාවේ. right. දැන් පළවෙනි ප්‍රශ්නේ දැන් මේක ගොඩක් සංකීර්ණ උත්තර ටිකක් තමයි දෙන්න වෙන්නේ. දැන් යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ නැහැ කියලා කවුරුද කියනවා නම් බයිබලයේ සහ වෛද්‍ය විද්‍යාවට අනුව බයිබලයේ කියනවා යේසුස් වහන්සේට ළඟ හිටපු සොල්දාදුවෙක්. ඔහු එක ඇසක් අන්ධ කෙනෙක්. මේක බයිබල් ඉතිහාසයේ තියෙන්නේ. ඔහු යේසුස් වහන්සේට හෙල්ලෙන් අයින්කොට යේසුස් වහන්සේගේ ඒ ඇලෙන් ලේ සහ වතුර ගලාගෙන ආවා කියලා. ඔහුගේ ඇසට වැටෙනවා. බයිබල් ඉතිහාසයේ කියන ඔහු ඇහැසෝ වුණා ගැන සාක්ෂි දිනෝ කියලා. ඉතින් අපිට බයිබලයේ සිස්ටර් ප්‍රියා මට පුළුවන් උදව් කරන්න. ඒ කොටසේ ටුට්ටක් මට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් නම්. ශුද්ධ යොහන් තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තිය නමුත් ඔහු ජේසුස් වහන්සේ ළඟට ආ කල උන්වහන්සේ මැරී සිටින බව දැන උන්වහන්සේගේ කෙන්ඩා නොබින්දෝය. එසේ වුවත් ඒවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. එකෙනෙහිම ලේත් වතුරක් නික්මුණේය. දැන් ඔය ලේත් වතුරක් නික්මුණේ කියලා කියනකොට මේක වෛද්‍ය විද්‍යාව හරි සනාථ කරනවා මිනිස්සෙකේ අධික ශෝකය නිසා. ඒ අපි දන්නවා අපේ අන්තිම ලේ ටික ශරීරයෙන් ගලාගෙන යනකොට අන්තිම ලේ ටික රැඳෙන්න තියෙන්නේ උඩක පුච්චේ. එතකොට ඒ හෙල්ලෙන් යන්නේ පාරට එතන වතුර සහ ලේ ආවා කියලා කියන්නේ අධික ශෝකය. එතකොට ඒ වගේ දෙයක් සිදු වෙනවා කියලා කියන්නේ නියත වශයෙන්ම වෛද්‍ය විද්‍යාවට මැරිලා. ඒතර මේ මිනිස්සු වෛද්‍ය විද්‍යාවත් එක දන්නේ නැතිකම. පළවෙනි දේ. දෙවෙනි දේ අපි දන්නවා යේසුස් වහන්සේව කුරුසියේ දාන වෙලාවේ ජේසුස් වහන්සේ වෙනුවට සුවිශේෂ පුද්ගලයෝ මරණයට යනකොට සුවිශේෂ පුද්ගලයන් කීප දෙනෙක් අපිට බයිබලයේ හම්බ වෙනවා. පළවෙනිය තමයි බරබ්බස් කියන කෙනා. බරබ්බස් කියන කෙනාව පිලාත් හඳුන්වලා දෙනවා ඒ කාලේට ලොකු හොරෙක්. එතකොට කිව්වා මේ දෙන්නගෙන් කවුද නුඹලට ඕනේ? පිලාත් ඕනේ යේසුස් වහන්සේව නිදහස් කරන්න. ඒතර මිනිස්සු බරබ්බස්ව නිදහස් කරන්න කියලා පිලාත්ට කියනකොට යේසුව මරන්න කියලා කියනකොට මේ බරබ්බස් ජේසුස් වහන්සේව අතහැරලා යන්නේ නැහැ ගෙදර. පසු කාලයේදී පෙන්තකොස්ත මංගල්‍ය වෙලාවේදී මේ බරබ්බස් සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් වේද සාක්ෂිකාරයෙක් හැටියට හිස කපලා මරලා අලංකාර ජීවිතයක් ගත කරු පුරුෂයෙක්. තරුණේ මේ අපි කියනවා මේ හොඳ පුරුෂයෙක්. එතකොට මිනිස්සෙක් යම්කිසි කෙනෙක් වෙනුවෙන් දැන් මේ හොරෙක්නේ. කිසිම ප්‍රයෝජනයක් නැතුව තමන්ගේ ජීවිතය දෙන්නේ නැහැ. මොකද හිරකාරයෙක් වෙලා හිටපු කෙනෙක්. එතකොට යා යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය දුන්නේ ආ S2කින් දැක්ක සාක්ෂි නිසා. ඒක නම් අපේ බයිබලයේ තියෙනවා. අපේ පාස්ටර් පිලාස් උදව් කරයි. දෙවෙනි කෙනා තමයි යේසුස් වහන්සේව අල්ලගෙන යන්න ආපු මල්කුස්. උත්තම පූජකයාගේ දාසයා. අර කන කපන්නේ. එතකොට මේ මල්කුස් පසු කාලයේදී එදාම යේසුස් වහන්සේ වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කරනවා. ඔහු උත්තම පූජකයාගේ සේවක තනතුරෙන් ඔහු නිදහස් වෙලා ඔහුත් පෙන්තකොස්ත මංගල්‍ය දවසේදී සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ඔහු සේවය කරනවා. බයිබල් ඉතිහාසෙ මේකට තියෙනවා. ඊළඟට යේසුස් වහන්සේගේ කුරුසිය උසලගෙන ගියේ සිරේනිය සීමෝන්. ඔහු යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත් වෙනවා මේ කුරුසියේ මරණය තුලින්. එතකොට ඔහු තමයි පළවෙනි වතාවට අප්‍රිකාවට සුභාරංචි අරගෙන ගිය පුද්ගලයා. එතකොට යේසුස් වහන්සේව මරන්න කොන්ත්‍රාත් එක ගත්තු 100කට මුලාදෑනියක්. ඔහු යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ඔහු ඒ රෝම හමුදාවෙන් අයින් වෙලා 100කට නායකත්වය දුන්නු කෙනෙක්. ඔහු අයින් වෙලා ඔහු යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත් වෙනවා. පත් වෙලා පෙන්තකොස්ත මංගල්‍ය දවසේදී ඔහු සුද්ධාත්මය ලැබලා ඔහු තමයි පළවෙනි වතාවට රෝමවරුන්ට සුභාරංචි අරගෙන ගියේ. මේව ලස්සන කතාවක්. එතකොට බයිබලයේ යේසුස් වහන්සේගේ මරණය සඳහන් වෙලා තිබෙනවා වගේම මරණයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන පුද්ගලයෝ 4 දෙනෙක් ගැන මම කියාගෙන ආවා. එතකොට මේ පුද්ගල චරිත 4ම වෙනස් වෙලා යේසුස් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න. යේසුස් වහන්සේ මැරුණා.
ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැකිට්ට කියන එක සනාත කරන්න තමන්ගේ ජීවිතය කැප කරන්න ඉදිරිපත් වෙච්ච පුරුෂයෝ. ඒකට පාසමන්ත හිතන්න මේ වගේ දෙයකට මිනිස්සෙක් මේ කිසිම අදාළත්වයක් නැති මිනිස්සෙක් යම් කාරණාවක් උදෙසා ඒ වගේ කැපකිරීමක් කරනවා නම් ඒතර ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙන්න ඕන. දෙවෙනි දේ තමයි අපි දන්නවා ලෝකයේ ප්‍රධානම විශ්වවිද්‍යාලය හාවර්ඩ් විශ්වවිද්‍යාලය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නිර්මාතෘතුමා ඔහු යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට නැහැ කියලා සනාථ කරනවා කියලා. ඔහු ඇවිල්ලා යේසුස් වහන්සේගේ සොහොන කැණීම් කරනවා. කැණීම් කරනකොට ඔහු යේසුස් වහන්සේගේ සොහොන ඇතුලේ ඔහු දන ගහලා යේසුස් වහන්සේව තමාගේ ගැලුම්කාර හැටියට පිළිගන්නවා. දැන් මේක යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට නැහැ කියලා ඔප්පු කරන්න ආපු කෙනා යේසුස් වහන්සේගේ සොහොන ඇතුලේ යේසුස් වහන්සේ ගැලුම්කාරය කියලා පිළිගන්නවා යා. ඒකට හේතුව තමයි යේසුස් වහන්සේ කුරුසේ මැරිලා මිනිස්යාගේ පාපය උදෙසා මිලේ ගෙවුවා විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ උත්ථාන වුණා කියන එක විතරක් නෙමෙයි. ඔහුට හම්බ වෙන ලක්ෂණ සාක්ෂියක්. ඒ තමයි යේසුස් වහන්සේගේ හිස ආවරණය කරලා තිබුණු රෙද්ද. ඒ රෙද්ද නවල වෙනම තිබ්බා කියන ඉතිහාස කතාව තියෙනවා. ඒ තමාගේ හිස ආවරණය කරපු රෙද්ද වෙනම අකුලලා තිබීම කියන එකෙන් සංකේතවත් වෙන්නේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට විතරක් නෙමෙයි යේසුස් වහන්සේ නැවත රජුන්ගේ රජ විදිහට එන්න යනවා කියන එකයි. එතකොට ඒක නිසා තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නිර්මාතෘතුමා මේ කැණීම් වලදී පවා ඔහු යේසුස් වහන්සේව ගැලුම්කාරයෙක් පිළිගන්න හේතුවක් වුණේ. ඉතින් අද මිනිස්සුන්ට දැනුමේ ප්‍රශ්නයක් තිබෙනවා. ආගමික අන්ධභාවයේ ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලන වහල් භාවයේ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අද උදාහරණයකට මේ වීඩියෝ එක බලනකොටම පාස් සමන්ත කී දෙනෙක් බණීද මේ අලුත් අවුරුද්ද සිංහලට අයිති නැහැ කිව්වා කියලා. මොකද මේවා අද අභිමාණයෙන් කරනවා. කිරියම්ම දාණය සිංහලට අයිති නැහැ කියලා කිව්වොත් ගොඩක් අයට රිදෙන්න පුළුවන්. මේවා අද අභිමාණයෙන් කරන සංස්කෘතික වෙලා. හැබැයි ඒකට ඇත්තම කතාව අපේ රටේ මිනිස්සුන්ට මේ අපේ ලංකාවේ ඉතිහාසය ගැනවත් දැනුමක් නැතිකොට ඊශ්‍රායල් ඉතිහාසය ගැන දැනුමක් තියෙන්නේ. මගේ ප්‍රශ්නේ අනිත් එක ගොඩක් ආගමික ගන්ත්‍රවල තියෙන්නේ මං මොකද්ද ගන්ත්‍ර කියලා කියන්නේ නැහැ. ඕනනම් එන්න අපිත් එක්ක මූණට මූණ අපි කතා කරමු. ඕනම ආගමික නායකයෙක්ට ඕනම විද්‍යාඥයෙකුට අපි ඉස්සරහ අපි කතා කරන්න අවස්ථාව දෙන්න. අපිට ඔබ නගන ප්‍රශ්න වලට අපි උත්තරයක් දෙන්න. එතකොට පාස් සමන්ත බයිබලේ ලියලා තිබෙන්නේ ඊශ්‍රායල් වරුන් උදෙසා අපිට මේ ලැබුණු කනාපාරක්. අපි අන්‍ය ජාතික සෙනගක්. අපිට මේ ලැබුණු නිකම් මේ අමුතු වරප්‍රසාදේ බෝනස් එකක් විතරයි. එතකොට කවුරු හරි කොයි හරි ආගමික ගන්ත්‍රයක් ලියලා ක්‍රිස්තියානික අය තමයි අපේ හතුරු. ක්‍රිස්තියානි අය වගේ වෙන්න එපා. ඊශ්‍රායල් වරුන් වගේ නොමග යන්න එපා කියලා ඒගොල්ලෝ ටිකක් ලියාගෙන ඒවා ඒගොල්ලොන්ගේ ආගමික ඉතිහාසයට එකතු කරගෙන බයිබලයේ යම්කිසි කෙනෙක් බයිබලේ වැරදි කියලා කියන්න හදනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා බයිබලයේ සුද්ධයි. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ත්‍රිවිල් වල ගහන්න පුළුවන් BMW කියලා. හැබැයි BMW එකේ කවදාවත් බජාජ් කියලා ගහන්නේ නැහැ. ඒ බයිබලයේ වෙන් වෙච්ච දෙයක් බයිබලයේ කිසිම ආගමක් එක ගැටුමක් නෑ අපිට. මොකද හොඳ දෙයට ගැටුම් ඕනේ නෑනේ අපිට. අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න අපිට සාධක තියෙනවා. කොයිවත් අපිට එකතු කරගන්න ඕනේ නැහැ. ඒතර බයිබලයේ වෙන් වෙච්ච දෙයක් බයිබලයේ සම්පූර්ණම දෙවියන් වහන්සේ සහ මිනිස්ය අතර පැවැත්මු නිසා ලියන ලද ග්‍රන්ථයක්. ඒකට දේශපාලනයක් සම්බන්ධ වෙලා නැහැ. අවාසනාවකට ක්‍රිස්තු වර්ෂ 312 සම්බන්ධ වුණා. ඒක නිසා පුංචි හැලහැප්පීම් කඩාවැටීම් සමහරක් තැන්වල තියෙනවා. අපි ඒක අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් බයිබලේ යේසුස් වහන්සේ උත්ථාන වුණා කියන එකට අපිට ඕන තරම් සාධක බයිබලයේ තුලින් ඉතිහාසය තුලින් පුද්ගල චරිත තුලින් අපිට ඕන තරම් ගේන්න පුළුවන්. ඉතින් අර අපිට සමහරක් අයගේ හැම දෙයකටම උත්තර දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි පස් සම්බන්ධ මගේ අදහස. මම හිතන්නේ ඔබට බොහෝ දේ සනාථ වෙන්නේ නැති විශේෂම කාරණාවක් තමයි මම ඊට ආශාවෙන් ඒක මගේ හදවතට ගත්තා. ජේසුස් වහන්සේව මරන්න ආපු, ජේසුස් වහන්සේව එපා කරපු, ජේසුස් වහන්සේට මොනවාද දැන් සිරේනියේ සීමොන් ජේසුස් වහන්සේට බැන උන්වහන්සේගේ කුරුසයට තියන්නේ. මොන වදයක්ද මේ කියන්නේ? මොන වදයක්ද මේ මට බයිබලේ කියන බල කරා කියලා. එතකොට උත්තම පූජකයාගේ දාසයා ජේසුස් වහන්සේව මරණ පිණිස අරගෙන යන්න ආවා වූ ජේසුස් වහන්සේගේ හතුරෙක් විදිහට ඒ ස්ථානයට ආව කෙනෙක්. එතකොට බරබ්බස් කියලා කියන්නේ දේව නීතිය කඩ කරලා දරුණු අපරාධකාරයෙක් විදිහට මරණයට
නියම වෙච්ච මිනිස්සේ. එතකොට 100ට මුලාදෑනියා කියලා කියන්නේ ජේසුස් වහන්සේව මරණ කොන්ත්‍රාත් එක ගත්තා වූ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයෝ 4 දෙනාම ජේසුස් වහන්සේට විරුද්ධව හිටියා වූ 4 දෙනෙක් උන්වහන්සේගේ මරණයත් එක්ක ඔවුන් ජීවනය ලැබුවා. උන්වහන්සේ මැරුණේ නැත්තම් කොහොමද ජීවනය ලබන්නේ? හැබැයි ඔවුන් ජීවනය ලැබුවා. ඒකෙන් උන්වහන්සේගේ මරණය ප්‍රතිඵල උන්වහන්සේ කල්වාරි කුරුසියේ මැරුණා වූ ජීවනය දෙන පිණිස උන්වහන්සේ මැරුණා. ඉතින් ඒ ජීවනය ඒ මොහොතේම ලැබුවා කියන එකට සාක්ෂි සනාත වෙනවා. ඉතින් මම ඒකත් එක්ක පාස්ටර් තව ප්‍රශ්නයක් අහන්න යනවා. ඒ වීඩියෝ එක අපි අද දවසේ මේ කාරණාව මේ වීඩියෝ එකත් එක්කම ගලාගෙන යනවා. මොකද හේතුව පාස්ටර් ප්‍රියදර්ශනී දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ බයිබලය කෙලෙසන තැන, ශුද්ධ වූ බයිබලයට විරුද්ධව කතා කරන තැන, විශේෂයෙන්ම කිතුණු කියාගන්න, කතෝලික කියාගන්න වගකීමක් දරන පූජකයෙකුගේ කටින් මේ දේ සිද්ධ වුණොත් එතන හරි විශේෂ වැරද්දක් ඒක. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එකත් එක්කම තමයි අද දවසේ අපේ වීඩියෝ එක ප්‍රතිඋත්තර වීඩියෝ එකක් විදිහට යන්නේ. ඉතින් මේකෙදි කතා වුණා වූ තවත් විශේෂ කාරණාවක්. පාස්ටර් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා ඔහු තුළින් බලවත් වූ වංශයක් දෙනවා කියලා. එතකොට මම ඊට කලින් අහන්නම් මේ ප්‍රශ්නයට එන්න කලින් ඇයි කිතුණුවා චර්මච්ඡේදනය කරන්නේ නැති ශ්‍රී ලංකාව? ඒ ප්‍රශ්නයත් එක්ක ඊළඟට මම යනවා තව ප්‍රශ්නයක් අහන්න. පොරොන්දුවේ දරුවා කියන්නේ ඊසාක්ද? ආබ්‍රහම්ගේ එක දරුවෙක් ඊසාක්, ඉස්මායිල් ආබ්‍රහම්ගේ තවත් දරුවෙක්. පොරොන්දුවේ දරුවා ඊසාක්ද? පොරොන්දුවේ දරුවා ඉස්මායිල්ද? මට සංකීර්ණ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. රයිට්. දැන් පළවෙනි දේ සමන්ත හැව්වා ඇයි අපි චර්මච්ඡේදනය කරන්නේ නැත්තේ කියන එක. ඔබතුමන්ට පුළුවන් ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු දෙද්දී ඉස්සෙල්ලා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන්, ඉස්සෙල්ලා අනිත් ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන්. දැන් ගොඩක් අය කියනවා මම මෙතන මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මෙන්න මට පහසු වෙයි. ගොඩක් අයගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය කියලා කියන්නේ මේ බහුතරයක් නෙමෙයි සුළුතරයක්ගේ අදහස තියෙනවා. පොරොන්දුවේ දරුවා ඊසාක් නෙමෙයි ඉස්මායිල් කියලා. දැන් අපි දන්නවා මේ ඉස්මායිල් පොරොන්දුවේ දරුවා කියලා කියා ගන්න අය හරි ලස්සට චර්මච්ඡේදනය කරනවා. දැන් උදාහරණයකට උප්පත්ති පොතේ 16 වෙනි පරිච්ඡේදය මට පාස්ටර් ප්‍රියදර්ශනී උදව් කරයි මේ ඉස්මායිල්ගේ උපත ගැන කියනවා. ආබ්‍රහම්ම දෙවියන් වහන්සේ මොසපොතේමියාව ඉඳලා පාස් සමන්ක ඊශ්‍රායල් දේශයට ගේන්නේ අවුරුදු 75 දී. ඒ කියන්නේ හාරාන් වල ඉඳලා අවුරුදු 75 තමයි දෙවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාවක් තියෙනවා දෙවෙනි අවස්ථාවේදී ගේනවා. 75 දී ගේනවා. එතකොට මේ සාරයිට ළමයි නැති නිසා මොසොපොතේමියාව තිබුණ සංස්කෘතියක් බහර්යාවට දරුවන් නැත්නම් මොසොපොතේමියානු ශිෂ්ටාචාරය තියෙන්නේ මේක. බහර්යාවට දරුවන් නැත්නම් දෙවෙනි තව කාන්තාවක් ගන්න පුළුවන්. ඒක අහුරාබිගේ නීතිය කියලා නීතියක් තියෙනවා. ඒ කාලේ රජ ඔහුගේ නීතිය තිබුණා. එතකොට මේ නීතිය නිසා සාරයි කියනවා මට දරුවෝ නැති නිසා නුඹ මගේ වැඩකාරයත් එක්ක එකතුලා දරුවෙක් හදන්න. දැන් එතකොට බලන්න කෙවියනි කාලෙද කියන 16 වෙනි පරිච්ඡේදය අපිට කියනවා. උප්පත්ති 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය. 3 වෙනි පදය ආබ්‍රහම් කානාන් දේශයේ දස අවුරුද්දක් වාසය කළ දස පසු අවුරුද්දක් කියලා කියන පාස සමන්ත 75 ඉඳලා අවුරුදු 10ක් ගියාට පස්සේ උදරල්ලක. එතකොට අවුරුදු 85යි. 85 දී තමයි දෙවියන් වහන්සේ මේක කියන්නේ. ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරයි තමාගේ දාසිය වූ මිසරිය හාගර්ගෙන තමාගේ පුරුෂයා වූ ආබ්‍රහම්ට භාර්යාවක් කොට පාවා දුන්නාය. භාර්යාවක් කොට පාවා දුන්න මිසරිය හාගර්ව. දැන් හාගර් කියලා කියන්නේ නිකන් වැඩකාරයෙක් නෙමෙයි. ආබ්‍රහම් මිසර දේශයට ගියට පස්සේ ආබ්‍රහම්ගේ අතින් සිදුවෙච්ච නැත්නම් ඒ පාරාවගේ අතින් සිදුවෙච්ච වරද්ද නිසා පාරාවගේ දුව ආබ්‍රහම්ට වැඩකාරයෙක් විදිහට දුන්නා. එයා තමයි හාගර්. එතකොට මේ කාන්තාවව දුන්නා ආබ්‍රහම්ට
එයා කුලවත් කාන්තාවක් නේ. කුලවත් දරුවෙක් බිහි කරා. එතකොට අවුරුදු 85යි. එතකොට කවුරු හරි කියනවා නම් ඉස්මායිල් තමයි පොරොන්දුවේ දරුවා කියලා චර්මච්ඡේදනය කරන්න ඕනේ නෑ. හාගර්ට ඉස්මායිල් උපදිනකොට චර්මච්ඡේදනයක් තිබුණේ නැහැ බයිබලේ. මම පෙන්නන්නම් ඉස්සක් උපදින එක ගැන. එතකොට ආබ්‍රහම් හාගර් එක්ක එකතු වෙලා දරුවෙක් හැදලා දරුවා වර්ධනය වෙන තෙක් දෙවියන් වහන්සේ චර්මච්ඡේදනයක් කියන එකක් දුන්නේ නැහැ ලෝකෙටවත්. ආබ්‍රහම්ටවත් දුන්නේ නැහැ. එතකොට අපි දන්නවා ඒක ස්වභාවික මනුෂ්‍ය කැමැත්තෙන් සිදු වුණා වූ විවාහයක්. ඒ කියන්නේ තමන්ගේ භාර්යාව දැක්කේ අහුරාබිගේ නීතිය යටතේ දැක්ක දේ තමයි ඇයි කරේ. ඇයි බැලුවා බැඳලා දැන් ආව මෙච්චර කාලයක් දැන් පොරොන්දු දේශෙට දෙවියන් වහන්සේ දෙන්නම් කියලා පොරොන්දු දේශෙට ඇවිල්ලා අවුරුදු 10ක්. ඒතර මේ අවුරුදු 10 ඇතුළත සිදුුනේ නැහැ. ඒක නිසා මගේ වැඩකාරයව මම මගේ ස්වාමියාට දීලා මම වෙනුවෙන් දරුවෙක් හදාගන්නවා. කියන සංස්කෘතියට ඇතුළු වුණා. ඒක වැරදක් නෙමෙයි. ඒ කාලේ තිබුණු සංස්කෘතියට අනුව. දැන් අපි දන්නවා අපේ රටේ සුද්ධ ලංකාවට එන්න කලින් පාස්තමන්ත එක ගෙදර ගැහණු කෙනෙක්ට පිරිමි 7ක් ගන්න පුළුවන්. හරි? එතකොට ඒකට ආගමික වැටක් තිබුණේ නැහැ. කාන්තාව ධනවත් නම් කාන්තාවට ගොඩක් විවාහයන් කරගන්න පුළුවන්, පුරුෂයෝ ගන්න පුළුවන්. ඒකට ලංකාවේ නීතියක් තිබුණේ නැහැ. හැබැයි සුද්ද 1812 ඒකට මතක විදියට ලංකාවේ නීතියක් දානවා එක ගෑණිට එක පුරුෂයයි එක පුරුෂයාට එක ගෑණි. ඒ නීතිය නිසා මොකද උනේ ආගමික සංස්ථාව ඒ නීතිය පිළිගත්තා. එතකන් ආගමික සංස්ථාව තිබුණේ සංස්කෘතියත් එක්ක. සුද්ද වෙනස් කරාට පස්සේ තමයි එක විවාහයක් කියන එකට ආවේ. ඉස්සර තිබෙන්නේ විවාහ දෙකයි දීඝ විවාහය සහ භින්න විවාහය. අපි මේක කියොත් ගොඩක් ලංකාවේ ඉතිහාසයට යන්න වෙයි. එතකොට ලංකාවේ මේ කාමේ වරදවා හැසිරීම කියන එක පිළිගත්තේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බව. සාමාන්‍ය දෙයක් ඒතර. දැන් ඔය ගොඩක් වෙලට වාසගම් එනකොට අපි දන්නවා ආරච්චිලාගේ ලාගේ කියලා එන්නේ ඒකනේ. තාත්තා කවුද කියලා දන්නේ නැහැ. මොකද හේතුව මේ ගොඩක් බහුභාර්ය සේවනයේනේ විවාහයන් වල ප්‍රශ්න තිබුණ නිසා. එතකොට ඒක ලංකාවේ ඒ කාලේ පිළිගත්තේ නැහැ. හැබැයි දැන් බයිබලේ දෙවියන් වහන්සේ මේ චර්මච්ඡේදනය කියන එක ඉස්මායිල්ගේ කාලේ ගිනාවේ නැහැ. එහෙනම් කවුරුද කියනම නම් ඉස්මායිල් තමයි පොරොන්දුවේ දරුවා කියලා. ඒගොල්ලෝ එහෙනම් චර්මච්ඡේදනය කරන්න ඕනේ. ඇයි එහෙනම් ඒගොල්ලෝ චර්මච්ඡේදනය කරන්නේ? දරුවෙක් ඉපදලා 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරන්නේ ඇයි? ඉස්මායිල් නම්. හරි. දැන් චර්මච්ඡේදනය කියන එක බයිබලයට එන්නේ උප්පත්ති 17 වෙනි පරිච්ඡේදයට අපි ගියොත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අවුරුදු 99ක් වෙනකොට ඒ කියන්නේ ඉස්මායිල් ඉපදිලා තවත් අවුරුදු 13ක් විතර ගියාම දස සතර අවුරුද්දක් කියලා කියන්නේ අපි දන්නවා 85 දරුවා හම්බ වෙන්නව නම් එවලි දරුවෙක් හම්බ වෙන්නේ නැහනේ. එතකොට තව අවුරුදු 13ක් විතර ගියා. තමයි දෙවියන් වහන්සේ කියන්නේ උප්පත්ති 17 වෙනි පරිච්ඡේදය මට පාස්ටර් පියදාසන් උදව් කරයි. මේක හරි ලස්සන කතාවක්. බුදුවහම ප්‍රශ්නෙට. උප්පත්ති 17 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සිට මාත නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයේද අතරෙහි නුඹලා විසින් රක්ෂා කළ යුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරේ සියලු පිරිමි චර්මච්ඡේදය කිරීමය. නුඹලා නුඹලාගේ චර්මාංග මාංශයේ ඡේදය කරනු ලබන්නාහුය. ඒක මා සහ නුඹලා අතරේ ඇති ගිවිසුමක ලකුණක් වන්නේය. නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරේ ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයේ නොවන්නා වූ විදේශිකයෙක්ගෙන් මිලේට ගන්නා ලද තැනැත්තා හෝ 8 දවසක් වයස් වූ සියලු පිරිමි චර්මච්ඡේදනය කරනු ලබන්නෝය. right. දැන් දෙවියන් වහන්සේ දෙවෙනි අවස්ථාවේ කියනවා ආබ්‍රහම්ට පසවන්ත අවුරුදු 99ක් වුණාම දෙවියන් වහන්සේ කියනවා දැන් උඹලා චර්මච්ඡේදනය කරන්න ඕනේ. මගේ ගිවිසුම මම නුඹලත් එක්ක තියෙනවා. දැන් උදාහරණයකට අපි දන්නවා දැන් මේක වැඩි හිටිය අය බලනකොට තේරෙයි චර්මච්ඡේදනය කිරීමත් එක්ක ඒගොල්ලොන්ගේ අමුසැමි අසුර තුල වෙනසක් වෙනවා. අසුර තුල වෙනසක් සිදු වෙනවා. ඒක පවිත්‍රත්වයක්. එතකොට එහෙම උපදවපු දරුවා තමයි ඊසාක්. ඒතර කවුරු හරි කියනවා නම් චර්මච්ඡේදනය කළ යුතුයි කියලා.
ඉස්මායිල් තමයි පොරොන්දුවේ දරුවා කියලා කවුරුහරි කියනවනම් ඒගොල්ලෝ චර්මච්ඡේදනය කරන්න ඕනේ නැහැ. පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි දේ ඊසාක් උපදින්න විතරක් දෙවියන් වහන්සේ දැන් අවුරුදු 99ක්. ඒ කියන්නේ 85 දී ඉස්මායිල් හම්බ වෙනවා. මම ඔබතුමාට පැහැදිලි ඇති. දෙවෙනි කෙනාව උපදවන්න ඉන්නේ අවුරුදු 99 දී. දෙවියන් දැන් චර්මච්ඡේදනය කරන්න පොරොන්දුව දෙවියන් වහන්සේ අලුත් කරා. අලුත් ගිවිසුමක් දෙවියන් වහන්සේ ඇතු කරා. ඒකට අපි කියනවා චර්මච්ඡේදනයේ ගිවිසුම. එතකොට ඊසාක්ගේ පරම්පරාව තමයි චර්මච්ඡේදනය කරන්න ඕන කියලා. එතකොට කවුරු හරි කියනවා නම් ඉස්මායිල් කියලා ඒගොල්ලන්ට වැරදිලා. ඊසාක් කියලා කියනවා නම් ඒගොල්ලන්ට චර්මච්ඡේදනය කරන්න කියලා කොහොමද? මොකද ඒගොල්ලෝ ඊශ්‍රායෙල් වරු. ඒතර ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි එහෙනම් ඇයි අපි චර්මච්ඡේදනය නොකරන්නේ? දැන් අපි ඇවිල්ලා ජුදෙව්වෝ නෙමෙයි. අපි ඊශ්‍රායෙල් වරු නෙමෙයි. අපි දන්නවා යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාවෙන් පස්සේ ඊශ්‍රායෙල් වරුන්ගේ දින දර්ශනය නතර වෙනවා. යේසුස් වහන්සේ අවුරුදු 33 මාරේ තමයි කුරුසියේ මැරෙන්නේ. ජුදා සම්ප්‍රදායට අනුව පුරුෂයෙක් විවාහ වෙන්නේ බයිබල් යුගයට අනුව පුරුෂයෙක් විවාහ වෙන්නේ තරුණයෙක් විවාහ වෙන්නේ අවුරුදු 40 දී. එතකොට යේසුස් වහන්සේගේ කුරුසියේ මරණයෙන් පස්සේ ජුදාවරුන්ට සුභාරංචිය අනේක නතර වුණා. අන්‍ය ජාතීන් වෙනුවෙන් සුභාරංචිය විවෘත වුණා. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා 500 දෙනෙක්ට විතර පෙනිලා කිව්වා මතෙව්ස් 28 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයට උන්ව බෞතිස්ම කරන්න කියලා යේසුස් වහන්සේ අනපනත් ගොඩක් දුන්නා. දැන් මේක දුන්නේ සෙනඟ 500ක් විතර ඉස්සරහා. මේකන පෞල්තුමා බොහෝ අදහස් අපිට ලියලා තියෙනවා. එතකොට දැන් අපිට දුන්නේ අන්‍ය ජාතීන්ට ලැබුණු chance එකක්. ජේසුස් වහන්සේගේ අවුරුදු 3මාර කාලය තුල ජුදාවරුන් උදෙසා යේසුස් වහන්සේ සේවය කරා. මරණයෙන් පස්සේ අන්‍ය ජාතීන්ට සේවය කරා. ඒතර බයිබලයේ කියනවා අපි අන්‍ය ජාති කියන්නේ අපි ආබ්‍රහම්ගේ ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සහ 14 වෙනි පදයේ කියනවා. වට පාස්ටර් පීදර්ශන උදව් කරයි. ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ 3 වෙනි පරිච්ඡේදයේ 13යි 14 වෙනි පදයයි. ගසක එල්ලන සියල්ලෝ ශාපලද්දෝ ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී විවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. එසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන්න් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්නා පිණිසත්. දැන් බයිබලයේ කියන වේවස්ථාවේ තිබුණු ශාපය තමයි පියවරුන්ගේ පාපය දරුවන් මිතර ගලාගෙන යනවා. දැන් සමහරක් ආගම් වල කියන මේකට කරුණය කියලා, සමහරක් අය කියන දෛවය කියලා, සමහරක් අය කියන ලබා උපන් ඇති කියලා. දැන් අපි දන්නවා වෛද්‍ය විද්‍යාවට අනුව තාත්තා කෙනෙක් ඇතුව යම්කිසි කෙනෙක් උපදිනවා නම් ਉਹ පාපේ සහිත උපදින්නේ. ඒතර තාත්තගෙන් එන ජානවල පාපය තමයි ලේවල පාපය මිනිස්යන්ට එනවා. ඒතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාවක් තුලින් උපත ලැබුවා කියන එකෙන් අදහස් වෙන්නේ පියෙක් නෑ. එතකොට ඒක සුද්ධ පිළිසිඳ ගැනීමක්. ඒතර යේසුස් වහන්සේ සුද්ධ පිළිසිඳ ගැනීම මේ පොළවේ උපත ලබලා යේසුස් වහන්සේ මිනිස්යාගේ ලේවල තිබුණ පාපයට යේසුස් වහන්සේ ශාපයක් වෙලා යේසුස් වහන්සේ ලේ හලනවා. ලේ හලලා අපි මේ විවස්ථාවෙන් ඉන්න නැත්නම් ආගමික විශ්වාස වලින් එන ඒ බන්ධනෙන් උන්වහන්සේ අපව කඩලා උන්වහන්සේ කියනවා ආබ්‍රහම්ගේ ආශිර්වාදය දැන් අන්‍ය ජාතීන්ට යනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආශිර්වාද 7ක් දුන්නා. ඒක අන්‍ය ජාතීන්ට යනවා. මොනවා කරොත් ඇදහිල්ල කරුණකටගෙන ශුද්ධාත්ම වහන්සේව ලබා ගත්තොත්. ඒතර දැන් ගැලවීම කියන එක මේ තාත්තා ක්‍රිස්තියානි නිසා මමත් ගැලවිලා, තාත්තයි අම්මයි පල්ලි යනවා ඒක නිසා මම පල්ලි යනවා, නැත්නම් පල්ලියේ වලේ මාව දාපු නිසා මං ස්වර්ගයට යනවා, නැත්නම් පල්ලියේ බැඳ නිසා මම යනවා. එහෙම දෙයක් නෑ. අපි යේසුස් වහන්සේගේ ගැලවීම ඇතුල් වෙන්නේ අපේ ජීවිතයේ ශුද්ධාත්ම වහන්සේගේ මුද්‍රාව ලැබීමත් එක්ක.
මට මේ ගැන බයිබලේ ඕන තරම් අදහස් කියන්න පුළුවන්. බයිබලේ කියනවා ශුද්ධාත්ම වහන්සේ ඇත්තාට සදාකාල ජීවනයේ ඇත. ශුද්ධාත්ම වහන්සේ නැත්තාට සදාකාල ජීවනයේ නැත. ඒ වගේම බයිබලයේ කියනවා ශුද්ධාත්ම වහන්සේව නුඹලට දෙන්නේ ස්වර්ගය තිබෙන බවට අත්තිකාරමක් හැටියටයි. දොර බයිබලේ පැහැදිලිව කියනවා අපිට දීලා තියෙන පොරොන්දු අපි යන්නේ ජාතිකයෝ. අපිට තියෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා ගැනීමෙන් තමයි අපි චර්මච්ඡේදනයේ අලුත් මැවිල්ලකට යන්නේ. නමුත් ජුදාවරුන්ට නැත්නම් ඊශ්‍රායල් වරුන්ට චර්මච්ඡේදනය කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කෝසර් කෑම කන්න පුළුවන්. කෝසර් කෑම කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් නියම කළ කෑම පට්ටෝරු. දැන් අපි දන්නවා අපිට එහෙම කන්න තියා අපි වගේ රටක හිතන්නවත් බෑ. අපිට නිරාහාර විදලා මැරෙන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ වෙනම දේශයක්. දෙවියන් වහන්සේ තෝරගත්තු ජාතියක්. එතකොට එයාලට යේසුස් වහන්සේගේ පණිවිඩය යන්නේ පාස්තමන්ත එලිදරව් 11 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ. අපි දන්නවා දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝ දෙන්න ඇවිල්ලා අවුරුදු 3මාරක් වුන්ට දේශනා කරනවා කියලා බයිබලයේ කියනවා. අන්න එතනින් පස්සේ තමයි ඒගොල්ලන්ට යන්නේ. එතකන් අපිට මේ ලැබුණු පිනා chance එකක්. එතකොට අපි රාත්‍රී මොනවද කියන්නේ අපි චර්මච්ඡේදනය කරන්න ඕනේ නැහැ. අපි කෝසර කෑම කන්න ඕනේ නැහැ. සබත් දවස් අපි සෙනසුරාදා කියලා පවත්වන්න ඕනේ නැහැ. දවසකට 5 වතාවක් අපි ආගමික වතාවත් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපේ සිත චර්මච්ඡේදනය කරගන්නේ. යේසුස් වහන්සේට අපේ ජීවිතය බාර දීලා අපේ පරණ ජීවිතයෙන් ඈත් වෙලා යේසුස් වහන්සේ උදෙසා ජීවත් වීම තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඉන්න කෙනාට උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ දෙනවා. ඒක තමයි සිතේ චර්මච්ඡේදනය කියලා බයිබලයේ උගන්වන්නේ. නැතුව මේ චර්මච්ඡේදනයක් මානසික සිතින් චර්මච්ඡේදනය වීම තමයි අපහසුම දේ. මොකද ඒවා ආගමික දේවල්. ඉතින් ඒක නිසා මේවා ප්‍රාථමික ගණේ තරක. අපි එක කියන්නේ මේවා ගැන කතා තිබෙනවා නම් එන්න. අපි ඕනම කෙනෙක්ට අපි විතරම කියනවා එන්න අපි කතා කරමු. අපි සෝදාත් තියෙනවා. අපි මිනිස්සු ඔයගොල්ලෝ වගේම අපිට හැංගීම් දැනීම් තියෙනවා. හැබැයි අපි කදින් විශ්වාස කරනවා ශුද්ධ බයිබලයේ පුරුයි කියලා කියන්නේ. අදට ලෝකේ කිසිම විද්වතෙක් විද්‍යාවක් සනාථ කරලත් නැහැ, සනාථ කරන්නත් බෑ. මොකද මේක දේවානුභාවයෙන් දුන්නු ලියවිල්ලක්. මම හිතනවා ඔබතුමාට පැහැදිලියි. හොඳයි. මම සංකීර්ණ උත්තරයක් බලාපොරොත්තු වුණා. ඒ වගේම සංකීර්ණ උත්තරයක් ඔබතුමන් දුන්නා. හැබැයි ඉතා සරල විදියට ඒ සංකීර්ණ උත්තරේ නේද පාස්ටර් දර්ශනය අපට ඔබ සියලු දෙනාටම සම්ප්‍රේෂණය වෙන්න ඇති. ඉතින් ඒ අතරෙදී හරි සුවිශේෂයි. උන්වහන්සේගේ අපි ස්වාමින් වහන්සේගේ වචනය කියනවා මාර්ගයේද සැබෑවද ජීවනයේද මම වෙමි. උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ තුළින් මිස කිසි කෙනෙක් පියාණන් වහන්සේ වෙත යන්නේ නැහැ. ඉතින් මේ සැබෑ වූ එකම මාර්ගය උන්වහන්සේ පූජා වුණේ නැහැ කියලා යමෙක් කියනවනම් එතනම මම මුලා වීමක් වෙනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බොහොම ආදරෙන් ඉල්ලීමක් කියනවා. ඔබව මුලා කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. මේ කතා කරන්නා වූ හැම වචනයක් ගැනම ඔබට යම්කිසි විවාදයක් තිබෙනවා නම් අපි විවාදයක් පිණිස නොවේ මේ සාකච්ඡාව කරන්නේ. ඔබව දැනුවත් කිරීම පිණිසයි. ඔබට දැනුවත් වීමක් අවශ්‍ය නම් ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා අපේ වේදිකාව විවෘතයි. උන්වහන්සේගේ වචනය තුළ ඔබට අවශ්‍ය කරන අනිවාර්යයෙන්. ඉතින් ඒ වගකීමක් ඇතුව ප්‍රකාශ කරන ඇතුලේ මම හරි ලස්සන කාරණාවකට දෙවැනි ප්‍රශ්නේදී පාස්ටර් දුන්න පිළිතුරේදී එක්තරා කාරණාවකට මම නැවත එනවා. අපි දැන් අවසන් කිරීමට සූදානම්ෙන් ඉන්නේ. හැබැයි ඒක මගේ ගොඩක් හිත් ගත්තා. ඒ තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධිපතිතුමා යේසුස් වහන්සේගේ සොහොන්ගේ පිළිබඳ කැනීම් කළා. ඔහුගේ අරමුණ වුණේ පාස්ටර් ප්‍රියදර්ශනී ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ නෑ කියලා සභාගත කරන්න, සමාජගත කරන්න. නමුත් ඔහු දැක්කා විශේෂ කාරණාවක්. පාස්ටර් ඒක යුදෙව් සංස්කෘතියත් එක්ක ගොඩක් බැඳිලා තියෙනවා. ඒක ඒ සංස්කෘතික අංගයක් ඒක. ඔහු පිටත්ව යන විට ඔහුගේ හිසේ පළඳනාව, හිස සල්ුව. ඔහුගේ සලුව රෙදිකඩ නවලා තිබුණා. නවලා පිළිවෙලකට නමලා තිබුණා. ඒක ඊශ්‍රායල් සංස්කෘතියට අනුව, යුදෙව් සංස්කෘතියට අනුව ඔහු නැවත එන්න යන නිසා තමයි ඒක. ඉතින් ඒක හරි විශේෂයි. පාස්ටර් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒක හරි වටින නිසා.
ඒ කියන්නේ පස් සමහර දැන් මේක මෙහිමයි. ජුදෙව් සම්ප්‍රදායට අනුව ගෙදර ස්වාමියා කෑම මේසෙට ආවට පස්සේ එයා කෑම කාලා අවසාන නම් එයා කෑම කාලා අත පිහිදාලා ඒ අත පිහිදාන රෙද්ද විසිකල දාලා යනවා. ඒ කියන්නේ මුල්ලකට දාලා යනවා. මේස් නිකන් තියලා යනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සේවකයා තේරුම් ගන්නවා මගේ ස්වාමියා කෑම කාලා ඉවරයි. එතකොට එයා කෑම මේසයට අස් කරන්න පුළුවන්. දැන් හදිස්සියවක්වත් එයා කෑම මේසේ වාඩිගෙන කෑම කකා ඉන්නකොට එයාට හදිස්සියේ වැඩක් මොන හරි මතක් වෙනවා. මතක් වුණාට පස්සේ එයා කෑම අත පිහිදාන රෙද්ද ඒක එයා නවල පිළිවෙලට මේ සුඩින් තියලා යනවා. ඒකෙන් අදහස තමයි එයා කෑම කාලා ඉවර නැහැ. එයාගේ වැඩේ තාම ඉවර නැහැ. මම ආයි එන්න යනවා. මේසි අස් කරන්න එපා. එතකොට ජේසුස් වහන්සේගේ සලුව බයිබලයේ අපිට කියන නවල වෙනම තිබ්බා. හිසේ තිබුණු රෙද්ද. බලන්න බයිබලයේ කියවලා හරි ලස්සනට මේ පද බයිබලයේ ලියලා තියෙනවා. දැන් අපි සමහරක් වෙලාවට අපේ මිනිස්සු ලංකාවේ සංස්කෘතිය නම් බයිබලයේ කියවන පාසමන්ට. අපි ලංකාවේ සංස්කෘතිය නම් කියවනවා නම් මහා වංශය, දීප වංශය, අට කතා ඕව තමයි කියවන්න ඕනේ. මොකද අපේ රටට හරියන්නේ ඕවනේ. හැබැයි අපි බයිබලයේ ඉගෙන ගන්න කෙනෙක් නම් අපි බයිබල් ඉතිහාසය නැත්නම් ඊශ්‍රායල් සංස්කෘතියත් එක්ක අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒතකොට දැන් ජේසුස් වහන්සේගේ මේ හිසේ දාපු රෙද්ද වෙනම නමලා පිළිවෙල එකට තබා තිබ්බා කියන එකේ අදහස තමයි ජේසුස් වහන්සේගේ වැඩේ තාම ඉවර නැහැ. කුරුසේ මැරුණා, මලුන්ගෙන් නැගිට්ටා, ඒත් තාම ඉවර නැහැ. මම නැවත එන්න යනවා. එතකොට ඒ එන්න යන එක සංකේතවත් කරන්න තමයි ජේසුස් වහන්සේගේ ළඟම ගෝලයා වූ යොහාන්ව අරගෙන පත්මෝස් දූපතේ ඉඳලා එලිදරව් පොත ලියන්නේ. දැන් කවුරු හරි කියයි එලිදරව් පොත වෙනස් කියලා නැහැ. එලිදරව් පොතේ තියෙන දේ සලමොන්ගේ ගීතිකාවේ තියෙනවා. එලිදරව් පොතේ කියන දේවල් දානියෙල්ගේ පොතේ තියෙනවා. එලිදරව් පොතේ කියන දේවල් එසාකියෙල්ගේ පොතේ තියෙනවා. එලිදරව් පොතේ කියන දේවල් සෙපනියා පොතේ තියෙනවා සමහරක් දේවල්. එලිදරව් පොතේ කියන දේවල් ගොඩක් දේවල් මලාකි පොතේ ලියලා තියෙනවා. එතකොට මේ බයිබලය කියන්නේ එහෙම මෙන් හවුලගත්තු එකක් නෙමෙයි. මම කියන්නේ මේක සුද්ධ බයිබලයක්. එකින් එක හරියට සම්බන්ධ වෙන දෙයක්. හරියට නිකන් මුතු මාලයක් වගේ බැඳිලා තියෙන දෙයක්. එතකොට මේ එලිදරව් පොතේ මේක පැහැදිලි විස්තරයක් යොහාන් දාලා යේසුස් වහන්සේ ලියලා අපිට දුන්නා. එතකොට ඒ බයිබලයේ යොහාන්ගේ සුභාරංචියෙන් පස්සේ නැත්නම් එලිදරව් පොතෙන් පස්සේ අවසන් වුණා. එතකොට ඒකේ තියෙනවා ලෝකයේ අවසානය ගැන, ඒකේ තියෙනවා අනිත් ආගමිකයි නැකිටීම ගැන, ඒකේ තියෙනවා ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව ජාතීන් නැකිටින්න යනවා කියලා, ජාතීන් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න එනවා කියලා බයිබලයේ තියෙනවා, ගෝලාන් කඳු වැටිය හරහා ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න එනවා කියලා තියෙනවා, හෙලිකොප්ටර් වලින් එනවා කියලා තියෙනවා, යුද ටැංකිය අරගෙන එනවා කියලා තියෙනවා, විශාල හමුදාවක් එනවා කියලා එසකියල් 38 39 වෙනි පරිච්ඡේදවල කියලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ වගේම කියනවා ඊශ්‍රායල්ට එක උණ්ඩයක් තියන්න කලින් දෙවියන් වහන්සේ ඉන්න හැම ජාතියක්ම දෙවියන් වහන්සේ බිමට වට්ටන විදියක් දෙවියන් වහන්සේ කියලා තියෙනවා. අදටත් දෙවියන් වහන්සේගේ වචනේ කාටවත් දුරු කරන්න බෑ. අනාගතේ ලෝකයේ දකින්නම දෙවියන් වහන්සේගේ මහිමාන්විතකම. ඒ නිසා මේ මිත්‍යා විශ්වාස වලින් හැරිලා පාසාවන්ට මට කියන්න තියෙන එක දෙයයි. යේසුස් වහන්සේ වෙතට හැරෙන්න. එකම ගැලවීමයි, එකම සදාතන ජීවනයයි. ඒක ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් විතරයි. ඒක ආගමක් නෙමෙයි, ඒක සංස්කෘතියක් නෙමෙයි, ඒක තමයි ලෝකයේ පරම සත්‍ය. ඒකට මුළු ලෝකෙම හිස නමන්න දවසක් උදා වෙනවා. අද නොවුනත් ඔබ අද පිළිගත්තේ නැත්නම් දවසක ඔබට ඒක පිළිගන්න වෙනවා. මොකද යේසුස් වහන්සේගේ වචනේ තරම් සනාතකව තියෙනවා. හොඳයි අපි ආමේන් කියලා ඒ වචනයත් එක්ක එකඟ වෙන්න යනවා. ආදරණීය කිතුණුවනි, පයාගල ජීවනයේ දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ YouTube channel එක පරිශීලනය කරන ඔබට බොහොම ආදරෙන් කියනවා ඔබව මුලා කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. යමෙක් කියනවා නම් මේ සුද්ධ බයිබලයට තව දේවල් එකතු කරන්න කියලා, ඒක වැරදි. යමෙක් කියනවා නම් මේ සුද්ධ බයිබලයෙන් යමක් ඉවත් කරන්න ඕන කියලා, ඒකත් වැරදි. ඒ වගේම තමයි යම් දේවල් වල එකතුවක් සුද්ධ බයිබලයේ තියෙනවා කියනවා නම් ඒකත් වැරදි. ඒක නිසා තමයි මේ සුද්ධ වූ බයිබලයට සුද්ධ බයිබලය කියලා කියනවා. ඒක ස්වාමින් වහන්සේගේ අහසත් පොළවත් මවා පාලනය කරන්නා වූ
අධි සර්ව බලධාරී ශුද්ධ වූ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියවුණු ශුද්ධ වූ එකම එක ලියවිල්ලක් තිබෙනවා. ඒ තමයි ශුද්ධ බයිබලය. ඒක එච්චරයි. ඒ වගේම තමයි ඒ ශුද්ධ වූ සෙනග සියලුම සෙනග පෞකාර වූ සෙනග ගැලවීම උදෙසා එකම එක පූජාවක් සිද්ධ වුණා මේ පොළොව මත. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව පමණයි. උන්වහන්සේ සත්‍ය වශයෙන්ම කල්වාරි කුරුසේ තමන්ගේ ජීවිතය පූජා කළා. උන්වහන්සේමයි පූජා වුණේ. එහෙම නැතුව උන්වහන්සේ වෙනුවට අනුරුවක් පූජා වුණේ නෑ. උන්වහන්සේම පූජා වෙලා උන්වහන්සේගේ ගැලවීම ඔබට මට දීලා තිබෙනවා. ඉතින් අපි ඒක පිළිගන්නා වූ මොහොත ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. හැම ජීවිතයකම හැරවුම් ලක්ෂය එය බවට පත් වෙන්න යනවා. ඉතින් මේ පාස්කු සමයේ අපි උන්වහන්සේ එකම වූ ගැලවුම් කරුවා විදිහට යමෙක් පිළිගන්නවද? උන්වහන්සේගේ ගැලවීම ඔබේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන්න යනවා. පාපයෙන්, ශාපයෙන්, පීඩාවෙන්, රෝගෙන් සිටින්නා වූ ඔබ සියලු දෙනාට ගැලවීම උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය තුළ තිබෙන්න යනවා පාස්ටර් ප්‍රියදර්ශනය. ඉතින් අපි පණිවිඩයත් එක්ක අපි මේ කතාව අද දවසේ කෙලවර කරන්නට යනවා. ඉතින් ඒකත් එක්ක අපි නැවත අලුත් වීඩියෝ එකකින් ඔබට උන්වහන්සේගේ වචනයේ බලවත් දේ ගැන මේ පොළොවේ උන්වහන්සේ කරන්න යන්නා වූ බලවත් කාරණා ගැන ඔබව දැනුවත් කිරීම පිණිස ඔබ සමග රැඳෙන පොරොන්දුව මත අපි සමුගන්නම්. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පහසවන්තයි. හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.